guys මොනවද ඔයගලන්ට ඉතින් guys අද අපි දැන් ඇවිල්ලා ඉන්නේ මුලින්ම Starbucks එකට සෙන්ටර් වල තියෙන Starbucks එකට ඇවිල්ලා ඉන්නේ ඉතින් අපි මුලින්ම එකකින් කොෆි එකක් අරගෙන ඉතින් ඊට පස්සේ අපි බලමු අපි කොහෙද යන්නේ කියලා කොහෙද අපි යන්නේ ඉතින් අපි යනවාද කැමටියා try කරන්න ඒ වගේම අපි යනවා ස්පාසි ලෝන් එකට මේ තියෙන ඉතින් ලංකාවේ අටේ දෙයක් ඉතින් අපි ගිහලා බලමු මේ මොන වගේද කියලා ඉතින් ඔව් අනිත් අපි Queen Victoria building එකට තමයි යන්නේ ස්පාසි වල තියෙන එකේ අපි ඒක ගැනත් ඔයගොල්ලන්ට කියන්න මේ තියෙන පරණම් බිල්ඩින් එකක ඇත්තටම ඔව් ඉතින් එහෙනම් අපි යමු ඉස්සරහට ඉතින් guys මම ගත්තේ ටිකමිසු ලාට එක සීන්ට වැඩිපුර දාලා තියෙන්නේ ගන්න ගත්ත එක දැන් මේක ඉතින් මේ පේන්නේ නැහැ ඔයගොල්ලන්ට ඒ වුණාට මේක කැරමල් මකියට යන්නේ බලන්න කරනවා ඒක ඉතින් අපි දැන් මේ කොෆි එක බීලා ඊට පස්සේ බලමු ඉතින් ඉතින් guys ඔන්න අපි දැන් Queen Victoria building එක ඉස්සරහා ඉන්නේ. ඉතින් අපි දැන් මේකට ගිහිල්ලා මේකේ තියෙන shops ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මේක ටිකක් පරණ බිල්ඩින් එකක්. ඉතින් ඔයගලන්ට කියන්න ඕනේ ඉතින් මේකේ තියෙන shops එක කියන්නේ ලංකාවේ shop එකකුත් තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැති ස්පාසි ලෝන් එක ලංකාවේ කෙනෙක්ට අයිති එකක් ඉතින්. ඉතින් අපි ඒකත් පෙන්නන්නම්. ඒ වගේම මේකේ පරණ තාලෙට කියන්නේ බිල්ඩින් ඔක්කොම තියෙන්නේ ගොඩක් අර British type එකේ අද මේක open කරලා තියෙන්නේ 1898. ඔව්. ඉතින් අවුරුදු 200කට කලින් මේක සාමාන්‍ය සිඩ්නි වල තියෙන පරණම බිල්ඩින් එකක්. ඉතින් එහෙනම් මේකේ බලමු මේ මොන වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට හම්බෙයිද කියන අපි ඉස්සරහට ගිහලා බලමු. අපි දැන් ඔන්න පෝල් එක ඉස්සරහා ඉන්නේ. අපි දැන් බලමු පෝල් එකට ගිහිල්ලා මේ ප්‍රයිස් රේන්ජ් එක කොයි වගේද පොඩි අයිඩියා එකක් ගමු අපි. අපි වින්ටර් ළඟ නිසා guys බලමු මේ වින්ටර් එක කීයක් වෙනවද කියලා නිකන් බලමු guys වල ප්‍රයිස් එක තියෙනවා $500 ලංකාවෙන් ගියත් ලක්ෂයක් ලක්ෂයක් විතර එනවනේ ඉතින් මේ මං කියන්නේ මේක පොඩ්ඩක් ස්කිප් කරමු මේ කඩේනේ මේ කඩේ නෙමෙයි මේ සාමාන්‍ය ක්ලිනික් වල බිල් දෙන පොලෝ පොඩක් ගණන් සාමාන්‍ය බිලින් මේ වගේ බ්‍රෑන්ඩඩ් shops තමයි තියෙන්නේ හැමතැනම වගේ මේ වගේ ප්‍රයිස් රේන්ජ් එක තමයි යන්නේ සාමාන්‍ය ඉතින් අපිට මේ කාලේ අපි ස්ටුඩන්ට් ලයිෆ් එක නම් මේවා කරේ ඉතින් බැරි නෑ මොකද අමාරුයි මෙච්චර දෙයක් කාට දැම්ම අමාරුයි මම white shirt එක කිරි ලස්සනයි ෂර්ට් එක ලස්සනයි guys ඊට තර ලස්සනයි Sorry? How much is this one? 209. Sorry? 209 කියන්නේ 40ක් විතරනේ 40ක් වගේ. අවුරුදු 10ක් ලංකාවේ තේවයි ගණන් යනවද නැහැ නේ එච්චර නැහැ නේ. මම එච්චර නැහැ නේ. එච්චර ගණන් නැහැ.
ගයිස් ඕක තමයි සාමාන්‍ය ඉතින් ප්‍රයිස් චේන්ජ් වල පේන ඉතින් අපි අර white shirt එක බැලුවා ඒක 209 කිව්වා 29ක්. ඉතින් අතරම ඉතින් මේක ටිකක් ගණන් පොලෝ සාමාන්‍ය කොහොම බ්‍රෑන්ඩ් එක ගණන්. ඔව් ගණන්. අනිත් දැන් මේකේ තියෙන ඔක්කොම shops වලට පේනවා ඇති. ඔක්කොම branded shops තියෙන්නේ. ඉතින් මේක අර හරියටම සිඩ්නි මැද වගේ තියෙන නිසා මේක හරියටම සිඩ්නි මැද වගේ මේ බිල්ඩින් එක තියෙන නිසා ඉතින් මේකේ branded shops එක දාලා ඉතින් මට වෙනම price level එක යන්නේ. අපි ඉතින් ඇත්තටම අද පොඩක් එක්ස්ප්ලෝර් කරන්නත් එක තමයි ආවේ. ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. අපි බලමු දැන් ඉස්සරහට ගිහලා. අපි ස්පාසිලෝන් එක ගාවට ඇවිල්ලා ඉන්නේ දැන්. ඉතින් අපි අතරට ගිහලා බලමු මේ ප්‍රොඩක්ට්ස් වල කොහොමද ප්‍රයිසස් තියෙන්නේ. ඉතින් ඇත්තටම කියනවනම් මේ ලංකාවට ටිකක් වැඩි මොඩල් රේට් එකත් එක්ක. ඉතින් අපි අතරට ගිහලා බලමු කොහොමද ප්‍රයිසස් තියෙන්නේ. ඉතින් guys අපි ස්පාසිලෝන් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි උනාට පේනවා ප්‍රයිසස් කොහොමද කියලා. ඉතින් මෙතන තියෙනවා සැන්ඩල්වුඩ් එකේ hand and body lotion එක. ඉතින් මේක වෙනවා $48ක්. ඉතින් guys මෙතන තියෙනවා hand cream එක උගලට පේන ඇති. මේ hand cream එක ඉතින් මේක cardamom rose එක. ඉතින් මේක වෙනවා $41ක්. අපි දැන් ආවේ පොඩි ස්පෙෂල් දෙයක් පෙන්නන්න. ඒක තමයි මේ lemon grass essential oil එක. ඔයාලා බලන්න මේ පොඩි බොටල් එකේ තියෙන්නේ මිලිලිටර් 20යි තියෙන්නේ. ඒකේ ස්පෙෂල් ටිකවත් අපි ඉස්සරහට යන්න. ඒකේ අපි අතරම ස්පාසල් වල රාම මාර සුවඳයි. අපි අහලා බලමු මේ සුවඳ මොකක්ද කියලා. ඔයාලා පෙන්නති මේ මේකට දාලා තියෙන්නේ ඒ බොටල් එකෙන් ඩ්‍රොප්ස් 5ක් දාලා තිනවා කිව්වා. ඊට පස්සේ ඒක පොඩක් ඉලෙක්ට්‍රිකල් ඩිෆියුසර් එකක් වගේ එකක්. ඉතින් ඒ ස්මෙල් එක තමයි එන්නේ මාරම සුවඳයි. ඉතින් අපි ඒක කියන්න ඕනේ මොකද මේ තියෙන ස්මෙල් එක හැමදේම ඒගොල්ලෝ ජෙනරේට් කරන්නේ ඒ පොඩි බොටල් එකේ. ඉතින් අනිත් එක අපි අහුවා දැන් සාමාන්‍ය ගොඩක්ම සෙලින් අයිටම් එක මොකක්ද කියලා. ඒගොල්ලෝ ගොඩක්ම මේ සෙල් වෙන්නේ ඒක කියලා තමයි යා කිව්වේ. ඉතින් මොකද ඒ සුවඳට ඇත්තටම ආසයි. ඉතින් ඒ සුවඳ තමයි කස්ටමර්ස්ලාට ඇට්‍රැක්ට් කරන්න අනිත් එක. ඉතින් බලමු තව මොනවාද ඒ වගේ ප්‍රොඩක්ට්ස් තියෙන්නේ කියලා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ perfume and body spray section එකට. ඉතින් මම පේනදී මෙතන අපි මෙතන prices දාලා නැහැ. මොකද prices වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ prices යන්නේ perfume නම් යන්නේ $95යි 90 වගේ range එකේ. ඉතින් මෙතන තියෙනවා tube dose එක. ඉතින් මෙතන Sparsilone එකේ මේ tube dose එක සාමාන්‍යයෙන් $5ක් වගේ තමයි වෙන්නේ එතන. ඉතින් ඒ වගේ මෙතන තියෙනවා island rose එක. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ඉතින් මෙතන තියෙනවා night jasmine එක ඔයගලන්ට පේනවා ඇති. ඉතින් එතන categories ගොඩක් තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. ඒ වගේම මෙතන තියෙනවා body spray section එක මෙතන තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් $30ක් වගේ වෙන්නේ. ඉතින් මේක ඇත්තටම මෙතන තියෙනවා. ඉතින් ඔයගලන්ට තියෙනවා categories ගොඩක් තියෙනවා. ඔයගලන්ට සුවඳ බලලා මෙතන ටෙස්ට් කරන්න පුළුවන්. ඇත්තටම ටෙස්ට් කරලා බලලා ඔයගලන්ට ගන්න පුළුවන්. මෙතන ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඉතින් එන්න ඇවිල්ලා මේක ශ්‍රී ලංකාවේ දෙයක්. ශ්‍රී ලංකාවේ කට්ටිය මෙතනට එන්න ඇවිල්ලා ටෙස්ට් කරලා බලලා ඉතින් හොඳටම අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මෙතනින් ගන්න ප්‍රදේශ තියෙන ප්‍රොඩක්ට්ස් වල අපිට ඔක්කොම ඩීටේල්ස් ඔයගලන්ට කියන්න බැරිනොත් අපි ඉක්මනට ඔයගලන්ට පෙන්නගෙන යන්න මෙතන තියෙන්නේ මොන වගේ ප්‍රොඩක්ට්ස් කියලා ඉතින්. guys අපි වික්ටෝරියා බිලියනේ පොඩක් එළියට ආවා. ඉතින් අපි ලොගෝ එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති මම ෆෝමියුලා ෆෑන් ඉතින් ගොඩක් ෆෝමියුලා ෆෑන්. ඉතින් අපි ෆෙරාරි කාර් එකක් ගන්න තමයි ආවේ. ෆෙරාරි කාර් එකේ ස්ටොක් එක ඉවරලා ඇත්තට. ඒ නිසා දෙවෙනියට දැන් ඉතින් දන්නවනේ ඉතින් පළවෙනි එක ගන්න කවුද කියලා මැක්ලෑරන් ටීම් එකේ කාර් එක තමයි අපි දැන් පර්චේස් කරන්න යන්නේ. ඉතින් අපි අතරට ගිහලා බලමු ඉතින් මේ ස්ටොක් කොහොමද කියලා.
කාර් සෙට් එක තියෙනවා. ඉතින් මේ ලොකු එක වෙනවා ඩොලර් 299 299 එහෙම. ඉතින් මම ඉතින් ගන්න යන්නේ මේ පොඩි එක. ඉතින් මම ගන්න යන්නේ මේ ප්‍රොඩක්ට් එක. ඉතින් McLaren එකේ පොඩි ලිගෝ එක. මම පේන්නේ. දැන් දිනවල දැන් Mercedes තියෙනවා, Red Bull තියෙනවා. ඊට පස්සේ Aston Martin තියෙනවා ඔරන් පේන්නේ. ඉතින් අද මම ගන්න යන්නේ මේක. බර්ගර්ස් දෙයක් අරන් තියෙන ගයිස් ඔන්න. ඒ තමයි මේකත් ඒ බර්ගර් එකමයි. ඉතින් අපි අද vlog එක මෙතන ඉවර කරනවා. ඉතින් කොහොමද අපි අද දවස ගත උනේ? ඉතින් අපි මෙතනින් vlog එක ඉවර කරනවා. ඉතින් අද අපි ස්පාසිලෝනේට ගියා. ඒ වගේම ලෙගෝ එකට ගියා වල දකින්න ඇති. ඉතින් අපි ලෙගෝ එකේ ෆුල් රිවිව් එකක් අපි ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තරම. අපි ඉස්සරහට මේ vlog එකත් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ කියනවා ලෙගෝ එකේ ෆුල් රිවිව් එකක් එක්ක. මොකද අපිට ෆෙරාරි කාර්යයක් ගන්න බැරි වුණා. අපි ඉස්සරහට ගන්නවා. අද අවුට් ස්ටොක් එක තිබ්බ ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ. එහෙනම් guys අපි තවත් vlog එකකින් හමු වෙමු.